ධාවකයන් තමන්ගේ මෝටර රථ දෙසට වේගෙන් දිව ගිය අතර මයිල්ස් ඔහුගේ රථයේ දොර වසාගත නොහැකි බව වැටහුණි. තරගය දැනටමත් ආරම්භ වී තිබූ බැවින් ඔහුට තම වාහනේ පණ ගන්වා ගැනීමට සිදු වුණි. නමුත් ඔහු වේගය වැඩි කරන සෑම අවස්ථාවකම දොර ඉබේම ඇරෙන්නට විය. පළමු වටෙන් පසුව අංක 21 ෆෙරාරි රථයේ පෙරමුණ ගත් අතර මයිල්ස් වටභාගයක්මත් සම්පූර්ණ කිරීමට පෙර රථයේ අලුත් වැදියා කරන සීමාවට ඇතුළත් විය. එහිදී ඔහු මේ මගුල් දොර වැහෙන්නේ නැහැනේ යනුවෙන් කෑගසූ අතර කාර්ය මණ්ඩල සමාජිකයෙකු මිටියක් ගෙන දොරට තක්කු කර ඒ වසා දැමිය. නැවතත් ධාවන පතයට අවතීර්ණ වූ මයිල්ස් එකවරම පැයට කිලෝමීටර 160ක වේගයක් දක්වා වේගය වැඩි කරමින් එකිනෙක මෝටර රථ තුනක් පසු කර යාමට සමත් විය. මයිල්ස් සෑම වංගුවක්ම ඉතා නිවැරදිව හා දක්ෂ ලෙස පාලනය කළ. එමෙන්ම ඔහු මිනිත්තු 3යි තත්පර 34ක නව වටයක වාර්තාවක්ද පිහිටු. ඉන්පසු ඔහු තුන්වන වටය පැයට කිලෝමීටර 229ක සාමාන්‍ය වේගයකින් සම්පූර්ණ කළේ. ලෙමාන්ස් තරගයේ ආරම්භ වී පැය 8ක් ගත වී තිබූ අතර මයිල්ස් ඔහුගේ කණ්ඩායමේ අනෙක් සමාජිකයාගෙන් රථය බාරගෙන නැවත ධාවන පතයට පැමිණිය. අලුයම උදාවත්ම මයිල්ස් පෙරමුණේ සිටි අංක 21 ෆෙරාරි රථය වෙත ළඟා වූ අතර ඔහු ඒ පසු කර යාමට සූදානම් විය. නමුත් වංගුවක් ගැනීමේදී ඔහු නොදැනුවත්වම තිරිංග බ්‍රේක්ස් තද කළ නිසා ඔහුට රථය පසු කර යාමට තිබූ හොඳම අවස්ථාවක් මගහැරී ගිය. තරගයේ අවසන් වීමට තවත් පැයක් ඉතිරි වී තිබියදී මයිල්ස් අවදානමක් ගැනීමට තීරණය කළ අතර ඔහු නැවත වරක් ෆෙරාරි රථයට සමාන්තරව ධාවනය කළේ. ඉදිරියෙන් තවත් වංගුවක් මතු වූ අතර මෙවර මයිල්ස් පසුබට වීම ප්‍රතික්ෂේප කළ. එහිදී ෆෙරාරි රථයේ ධාවකයා තිරිංග තද කළත් මයිල්ස් තවමත් ෆෙරාරි රථයට වඩා සම්පූර්ණ වටයකින් පසුපසින් සිටියේ. ඉන්පසු මයිල්ස් උපරිම වේගෙන් ධාවනය කිරීමට පටන් ගත් අතර ඍජු ධාවන පතයකදී ඔහුට නැවතත් අංක 21 ෆෙරාරි රථය දැකගත හැකි විය. ඔහු තම එන්ජිමේ වේගය RPM 7000 දක්වා ඉහළ නැගෙනු අතර ෆෙරාරි ධාවකයාද ඔහුගේ එන්ජිමේ වේගය උපරිම සීමාව වන RPM 9000 දක්වා වැඩි කළේ. නමුත් ෆෙරාරි රථයට මීට වඩා ඉදිරියට යාම නොහැකි විය. ෆෝඩ් රථයේ ජයග්‍රහණය ස්ථිර විය. මයිල්ස්ට තුන්වරක් ශූරයෙක් වී ඉතිහාසයක් නිර්මාණය කිරීමට තරගයේ අවසන් කිරීම පමණක් ප්‍රමාණවත් වුණත් ෆෝඩ් සමාගමේ සාමාන්‍ය කළමනාකරු මයිල්ස්ට වේගය අඩු කරන ලෙස නියෝග කළ. ඔහුට අවශ්‍ය වූයේ ෆෝඩ් රථ තුනම එක පෙළට අවසන් රේඛාව පසු කරනු දැකීම. මයිල්ස් තමට පිටුපසින් තිබූ හිස් ධාවන පතේ දෙස ආපහු හැරී බලු නියෝගයට එකඟ වී රථයේ වේගය අඩු කිරීමට පටන් ගත්තා. අවසානයේදී ෆෝඩ් රථ තුනම එක පෙළට අවසන් රේඛාව පසු කළ. මයිල්ස් ඔහුගේ ජීවිතයේ විශිෂ්ටතම ජයග්‍රහණය සැමරන්නට සූදානමින් දොර අරී ජනතාව වෙනත් ධාවකයෙකු වටා රොක් වී තිබෙන බව ඔහුට පෙනී ගිය. මන්ද එම ධාවකයා වැඩි දුරක් ධාවනය කර තිබූ බැවින් ඔහුව තරගයේ ශූරයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුණි. මෙයින් මයිල්ස් දඩිව කෝපයට පත්විය. එම අවස්ථාවේදී ෆෙබ්‍රුවාරි සමාගමේ සභාපතිවරයා ඔහුගේ තොප්පිය ගලවා මයිල්ස්ට ආචාර කළ. අවසානයේදී එම මොහොතේම මයිල්ස්ගේ කෝපය සම්පූර්ණයෙන්ම නිවී ගිය.